ළමයි මේ මම ඔයගලන්ට මේ අක්කා කෙනෙක් ගැන කියන්නේ නැති මේ අපේ ඒ කියන්නේ මේ පන්ති ගෙනගෙන මේ මම ඔයාලට මම හිතුවා කිව්වා රිසල්ට් ආව දවසම කිව්වා මේ අපේ කට්ටිය රිසල්ට් ගැන කියනකොට මේ ෆස්ට් එකේ මේ අක්කට තියෙන්නේ CSS නේ CSS තිබ්බේ ඊට පස්සේ යා සෙකන්ඩ් ෂයි කරනවා C2යි S එකකට එනවා අගඩේ අතාරින්නේ පුදුම ගැම්මක් තියෙන කෙනෙක් මම දැකපු ධෛර්යවන්තම ළමයින් එක්කෙනෙක් හරි දැන් තුන් පාරක් මේ ලෙවල් එකේ යනවා කියලා මේ ඒක ඒ කියන්නේ ඒක මට හිතා ගන්න අමාරුයි මේ කොහොමද මේක ඊළඟ එකේ සක්සස් කරගන්නේ කියලා. ඒ තරම් ගැම්මක් තියෙන කෙනෙක් හරි අතාරින්න වැඩේ. ඒ දෙකයි B එකට එනවා. ඒ කියන්නේ මේක වෙනම සක්සස් එකක් හරි. මේක මේ දැන් කෙමිස්ට්‍රි ෆස්ට් එකේ S තියෙන්නේ හරි. සෙකන්ඩ් එකෙත් S. හැබැයි දැන් මේක ලියුවම හිතන්නේ B කෙමිස්ට්‍රි කියලා නෑ. එයා කෙමිස්ට්‍රි A එකට හදා ගන්නවා. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් S ම තමන්ට ලැබෙනකොට කෙනෙක්ට හිතන්න පුළුවන් නිකන් අර මේක මට S මද කියලා මගේ මේ තියෙන රිසල්ට් එක S මද කියලා. හැබැයි ආයක වෙනස් කරගන්න ඒකකට. දිනේ ෆිසික්ස් එන්නේ නේද? ඒක කවන්නේ වෙනකොට ඒ කියන්නේ සෑහෙන ගැම්මකින් මේක හදාගෙන දිනනවා මෙතෙන්ට නම් මෙඩිසින් සෙට් වෙයි කියලා මම හිතනවා. මහයිමේ තියෙනනේ ඩෙන්ටල් මෙඩිසින් මහයිමේ මෙහෙම තැනකින් පටන් අරගෙන මෙතනින් ඉවර කරනවා කියන්නේ මාර ගැම්මක්. හරි. මට මේ ඒ කියන්නේ මට කතා කරන්නම මේ මම අර ඔයගලන්ට මේක කතාවක් කියන්නේ මෙයා මේක කොහොමද ඒක ඇතුලෙන් ගියේ කියලා මේ කියන්නේ මේක වෙනම අනිවාර්යයෙන් මට ඒ කියන්නේ ඔයගලන්ට පොඩ්ඩක් කතා කරන්න ඕනකම තිබ්බා. මොකද මෙයා මේක මේ වෙනසක් කරපු කෙනෙක්නේ. ඒක වෙනම දෙයක් මේක. ඉතින් මේ අපේ වන්දි හිටපු විශේෂම කෙනෙක්. හරි. කියන්නේ හැම බැච් එකකින් ඉන්න විශේෂම කෙනෙක්. ඒ මේ බැච් එකේ හිටපු විශේෂම කෙනා මෙයා. හරි. ඒක වෙනම මේ රිසල්ට් එක හදපු කෙනෙක්. මම ඉතින් මේ අප්පට දෙන්නම් පොඩ්ඩක් ඔයාලට වචනයක් කතා කරන්න. එයා කොහොමද වැඩ කළේ කියලා. මේක මේ ඔන්ලයින් අයටයි ඊට පස්සේ දැන් අනිත් අයට මම දානවා. මොකද රිවිෂන් එක අයටයි. මොකද හැමෝටම මේක මාර මේ අපි මේ පාර රිවිෂන් එකේ ඉන්නවා මේ කලින් පාර ෆේල් වෙලා සයික අතෑරපු අය. එයාලා දැන් මෙතෙන්ට යනවා කියන එක මේ මෙයා දිහා බලලා හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක මාර ගමනන්නේ හරි. ඒක හදපු කෙනෙක් විදිහට මම අනිවාර්යෙන් වෙලාවක් දෙනවා යාට කතා කරන්න. ඔයා කරපු විදිහ කියන්න මේ මගේ නම අභිෂේක උදාත්මි. මං ෆස්ට් සයිකලේ 21 ඊට පස්සේ සෙකන්ඩ් සයිකලා 22 23 ඇඩ්මිෂන් දැම්මා. හැබැයි ස්කිප් කළා. මොකද ගොඩක්ම පැනික් වෙන්න ගත්තා. කලින් දෙකේම උවමනාවකින් කළේ නැහැ කිසිම. ඊට පස්සේ 23 පොඩ්ඩක් උනන්දුවක් තිබ්බා. මොකද මගේ හොඳම යාළුවා මෙඩිසින් සිලෙක්ට් වුණා. මේ එහෙම වෙලා තියෙද්දි අර ගෙදරිනුත් ප්‍රෙෂර් එක තියෙනවා. ඒ අර මටම මං ගැන දුකයි. 23 එතකොට මං ගොඩක් පැනික් වෙන්න ගත්තා. ඒ හින්දා 23 ඇඩ්මිෂන් දාලා මම ස්කිප් කළා. එතකොටත් ගෙදරින් බැනුම් ඇහුවා. මේ බැනුම් ඇහුවා කියන්නේ මගේ හොඳට තමයි කියන්නේ. ඊට පස්සේ කොහොම හරි 24 දැම්මා. මට සර්වර් හම්බුනේ 22 රිසල්ට් ආවටත් පස්සේ. සර්ගේ කර්මාන්ත රසායන පාඩමේ සෙමිනාර් වගේකට ගිහිල්ලා තමයි සර්වර් හම්බුනේ. මම ඇත්තටම සෙමිනාර් එකට යන්න විතරයි ගියේ. මොකද මන් දැන්ටමත් ක්ලාස් වලට නාස්ති කළා මේ මං ඒකෙන් කිසි ප්‍රයෝජනයක් ගන්නෙත් නැතුව ඉද්දි මට වෙනම අපහු ක්ලාස් වලට ගෙවන්න කියලා හිතුනෙත් නෑ. ඒ හින්දා මං සෙමිනාර් එකට විතරක් ගිහිල්ලා නතර වෙන්න හැදුවේ. මේ පස්සේ සෙකන්ඩ් ෂයි එකේ රිසල්ට් ආවට පස්සේ සර් ඒක පෙන්නුවම සර්ම මට කතා කළා මේ ෆ්‍රී කරන්නම් දුවේ එන්න කියලා. සර්ගේ බලයට තමයි ක්ලාස් ආවේ. වැඩ කළේ නම් මං ඊට පස්සේ ගොඩක් කරන්න ගත්තේ මගේ හොඳම යාළුවා මෙඩිසින් සිලෙක්ට් වුණා කිව්වනේ. එයාත් එක්ක මං ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදාගත්තා අපි දෙන්න විතරක් ඉන්න. ඊට පස්සේ මං දවසේ වැඩ කරන වෙලාවල් එහෙම එයාට දානවා. එයා ඉතින් ඒ බලලා මාව සපෝට් කරන් යනවා. මං වැඩ කරන්නේ දවස් වලට එයා අහලා බලනවා. සමහර දවස් වලට නම් ගොඩක් එක දිගට වැඩ කරන්නේ නැති නම් එයා කෝල් කරලා පැය ගණන් තිස්සේ කතා කරනවා මොකද උනේ කියලා. සර් ගැන කියන්න තියෙන්නේ සර් නැත්නම් ඉතින් මේ රිසල්ට් එක මේ කොහොමත් මට හම්බෙන්නේ නැහැ. සර් හින්දා තමයි කෙමිස්ට්‍රි වලට ආසාවක් ඇති වෙන්නේ. මම ඒක සර්ට කලින් කියලා තියෙනවා. මොකද කලින් දෙසරෙම මේ කරලා මම හිතන් හිටියේ අතන මට කෙමිස්ට්‍රි බෑ කියලා. ඊට පස්සේ සර්ගේ ක්ලාස් ලෑවට පස්සේ ඒ කියන්නේ මං කලින් දෙසරම කෙමිස්ට්‍රි වල අන්තිම පාඩම් අල්ලලවත් තිබ්බේ නැහැ. අන්තිම පාඩම් වල KPKC කියන්නේ මෙලෝඩයක් මම දැනන් හිටියෙත් නැහැ. පස්සේ සර්ගේ ක්ලාස් ලැබිලා තමයි ඒ තියරි සම්පූර්ණයෙන් මුලින් ඉඳන් අල්ලගත්තේ. සර් කොච්චර හොඳට රිවිෂන් එක උනත් ගන්නවද කියනවනම් ඒක සම්පූර්ණයෙන් අල්ලගන්න පුළුවන්කම තිබ්බා. ඒ හැම දෙයක්ම
අන්තිම පොඩ්ඩ ඉඳලා කියලා දුන්නා. ඒ හින්දා තමයි මේ ඇත්තටම රිසල්ට් එක දාගන්න පුළුවන් උනේ. මහන්සි වෙන්න වැඩ කරන්න අනිත් දේවල් පොඩ්ඩක් පැත්තකට දාලා වැඩ කරන්න. ට්‍රැක් එක පෙන්නම අපු වෙන්න අමාරුයි. ගෙවල් වලින් ප්‍රශ්න තියෙයි. ඉතින් මේ ඒක ඒ වුණාට දැන් හැමෝටම සතුටුයිනේ. ඒ වගේ තමයි. ඒ හින්දා තමන්ගේ ගමනේ යන්න. උනන්දු වෙලා වැඩ කරන්න. ළමයි මේ මම හිතන්නේ ඔයගන්ට තේරෙන්නේ ඒ අක්කා මේ කියන්නේ සෑහෙන කියන්නේ යා මුලින්ම කිව්වා යාළුවෙක් එක්ක කියන්නේ යාළුවෙක් ගෙනුත් ඒ කියන්නේ සපෝට් එකක් ලැබුණා කියලා. එහෙම තමයි ඔයාලට උදව් ඔයගොල්ලෝ මහන්සි වෙන්න කැමති නම් ඔයගොල්ලන්ගේ ටාගට් එකට යන්න කැමති නම් එහෙම කට්ටිය ඉන්නවා. හරි උදව් කරන්න. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මාත් ඒ කියන්නේ ඒ වෙලාවේ මේ අර කර්මාන්තන්සලේ පස්සෙත් තව කියන්නේ ඇවිල්ලා මේ වැඩ ටික කරගන්න මේ කියලා කිව්වා. ඉතින් මට තේරුණා මේ මෙයාට යම් උමනාවක් තියෙනවා කියලා. ඒකත් එක්ක මේ එයා ඉතින් ඒ ගමන ගියා. ටාගට් එකට ගියා. ඒක මට ඇත්තටම සතුටුයි මේ කියන්නේ මෙතනින් පටන් අරගෙන මේ අර හිතන්නේ නැති තැනක ඉවර කරනවා කියන එක. හරි. මට මේ මම මේක දාන්නේ හේතුව තමයි මම අර ඒ වෙලාවේ අර ශනිකව ඒ මෙයා රිසල්ට් එක කිව්වම මේ මම පෝස්ට් එක හදලා දැම්මම මේ පාර අපි රිවිෂන් එකේ ඉන්න ළමයි මට දැම්ම මේ S තියෙන යාට සර් මාත් ඊළඟ අවුරුද්ද මේ මෙයා වගේ මේ රිසල්ට් එක අනිවාර්ය වෙනස් කරලා පෙන්නනවා කියලා. ඒ කියන්නේ S එකක් තියෙන කෙනෙක් ඒ කියන්නේ යාටත් ඒ අවින කෙනෙක්ට මෙයා දිහා බලලා හැදෙන්න පුළුවන් ලෙවල් එකට මෙයා වැඩ කරලා පෙන්නලා දෙනවා. ඉතින් අර මට මාර සතුටුයි මේ ඒ වගේ අර වෙන කෙනෙක්ට සමහරට තව ඊළඟ අවුරුද්ද තව කෙනෙක්ගේ ටාගට් එක වෙනස් වෙන්න පුළුවන් මෙයා දිහා බලලා. ඕගලන්ට තියෙන්නේ මේක බලලා මේ කියන්නේ ටාගට් එකකට යන්න වැඩ කරන්න සමහරට අසාර්ථක වෙන්න පුළුවන් මුලදී. හැබැයි ඒක අතෑරිය නැත්තම් මෙතෙන් නවතින්න පුළුවන්. ඒක නිසා මේ අපි හැමෝම සුබවතමු මේ දුවට. අතනක් කතා මේ ගෙවල් වලින් පොඩ්ඩක් බලපෑමක් තිබ්බට හැබැයි ඔයාලා වැඩ කරනවායි කියලා පේද්දි ඒගොල්ලොත් ඕගොල්ලන්ට අත් දෙනවා විතරයි. ඒ හින්දා හැමෝගෙම සපෝට් එක ගන්න ඉස්සරහට යන්න. අපි නම් අකර පොඩි අපුවෙක් ගහමු. නේද? හරි. මහසල වැඩ කරගෙන යන්න දුව ඉස්සරලත් මම සුබවතනවා අනිවාර්යයෙන්ම මේ කොහොමද ඩෙන්ටල් මෙඩිසින් එජ් එකේ ඉන්නේ. එතකොට වැඩේ අහු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ආයි සක්සස් තමයි ජීවිතේ සක්සස්. ඒ කියන්නේ එක ප්‍රධාන කඩේමක් දින්න තමයි යුනිවර්සිටි එකට සෙට් වෙනවා කියන ළමයි අනිවාර්යයෙන්ම ඔයගලගේ මේ ඒ කියන්නේ ජීවිතේ අනිවාර්යයෙන් වෙනස් වෙනවා. ඒක ආයි කතා කරන්න දෙන්න අනිවාර්යයෙන් වෙනස් වෙනවා. ඒක මේ දැන් මගේ ලොකුවම ඩෙන්ටල් ડોක්ටර් කෙනෙක්. ඒකත් මාරම දෙයක්. මොකද අද යා කියන්නේ යාළුවට තියෙන සැලකීම මම දකිනවා ඒක වෙන තැනක්. ඊට පස්සේ ලොකුවමගේ දුවයි පුතයි දෙන්නම ડોක්ටර්ස්ලා. ඒතකොට මෙඩිසින් ගියත් ඩෙන්ටල් ගියත් ඒ කියන්නේ එක වගේ තමයි. යාලා සර්ජන්ලා විදිහට සලකන්නේ. ඒතකොට කොහොමත් ඒ කියන්නේ ඒක ජීවිතේ හොඳ සක්සස් වෙන දෙයක්. ඒ කියන්නේ ඒගාලා ඒ කියන්නේ ඒක වෙන තැනක්. මගේ නංගි මේ මෙඩිසින්. ඒතකොට අර මම දකිනවා ඒ තැනට ගියාම ඒකේ තියෙන සක්සස් එක. එතකොට මේ මගේ ළඟම යාළුවෝ ඉන්න ඩෙන්ටල් එකේ. එතකොට මේ මගේ එකට හිටපු ඕලර් කාලේ හිටපු මේ තේරදිනිය يعني යාට මේ ඩෙන්ටල් සෙට් වුණා. එයා ඒක මේ يعني මට අර ෆීලිං එක මට තේරෙනවා. එතකොට ඒක වෙනම සක්සස් දෙයක්. ඒක ඇචීව් කරන්න ලැබිච්ච එකට මට මාර සතුටුයි. මේ එහෙනම් දුව හොඳට අනාගතේ සක්සස් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වැඩ ටික කරන් යන්න ඉස්සරහට. මොනවා හරි ප්‍රශ්න දෙයක් තිබ්බොත් කතා කරන්න ඕනේ ලාවක. හරි ළමයි. එහෙනම් ඔයගොල්ලොත් මේ අනිවාර්යයෙන්ම ඒ අක්කවම වචනයක් කතා කරන්න එන්න කියලා කිව්වා. මේ මම හම්බෙන්න එන්න කියලා කිව්වා. දැන් අර යා ජොබ් එකක් කරන නිසා සති කිහිපයක් පොඩ පරක් වුණා. ඒත් මේ ඇවිල්ලා කතා කරන්න කියලා කිව්වේ මේ ඔයගලන්ට මොකද මේකේ සෑහෙන වෙනසක් තියෙනවනේ. ඒ කියන්නේ ඒක වෙනම දෙයක්. හරි. එතකොට මේ ඔයගලන්ට වඩා අතන රිවිෂන් එකකට තමයි මේක ප්‍රධානම දේ. ඔයාලට මොටිවේෂන් එකක් තමයි. දැන් කියන වැඩේ අතාරින්න නැතුව සමහර ලකුණු අඩු වෙන්න පුළුවන්. හරි. يعني යම් තැන්වල පොඩි ස්ලෝප් එකක් එන්න පුළුවන්. වැඩේ අතාරින්න නැතුව අන්තිමට කරගෙන ගියොත් ඒකකින් කෙමිස්ට්‍රි වල නවත්තන්න පුළුවන්. මෙයාගේ මේ ඒ දේ වීකේ කෙමිස්ට්‍රි හරි V6 වගේ. ඒතර ඒක වෙන තැනකට ගෙනවා. දැන් තමයි හිතනකො දෙපාරක් එස්සහම හිතනවනේ මට මේ ඉස් එක තමයි උරුම කියලා. එහෙම නැහැ ඒක වෙනස් කළා. හරි. එහෙම පුළුවන් කරන්න. මිනිස්සු ගල්ලා තියෙනවා මේ කට්ටිය. හරි. මේක මේ පොඩි අපේ වන්ටි පොඩි පිරිසක් හිටියේ විතර නෑ. මේ පොඩි පිරිසෙන් අර හමුතාවේ මත 1000ක් විතර වගේ එහෙම එක්කෙනෙක් දෙන්නෙක් එනවා නෙමෙයි. මේ 10 දෙනෙක්ගෙන් මේ ආපු රිසල්ට් එකක්. හරි. ඒතර ඒක හදන එක අමාරුයි. එහෙම يعني පොඩි පිරිසකින් ඉන්නවා මේක හමුතාවක් වෙන්න තියෙන chance එක එන්න අඩු වෙනවනේ. සාම්පල් එක පොඩි වෙන්න. එහෙම ආව එක්කෙනෙක් ඒක යාගේ ගිම ගහලා තියෙනවා. ඉතින් ඔයගලන්ට කියන්නේ මහන්සියට වැඩ ටික කරගෙන යන්න මේ ස්පෙෂල් රිසල්ට් එකක් හදන්න මේ රෑන්ක් එකට යන්න වැඩ කරන්න. රෑන්ක් එක කියන්නේ ස්පෙෂල්. ඒ තුනම ගානට බැලන්ස් කරලා ගත්තොත් ඒක ඔයගලන්ගේ රෑන්ක් එකට යන්න ටාගට් කරන්න අනිවාර්යයෙන්ම. එහෙනම් පුළුවන් බැරි නෑ. හරි. එතකොට මේ මහන්සියට වැඩ කරන් යන්න තියෙන්නේ. හරි. හරි. අපි යමු ආයෙ වැඩේට. ඔයගොල්ලෝ ඉතින්
ඔයාලට තියෙන්නේ අනාගතයේ ඔයගොල්ලෝ රිසල්ට් එන දවසට මහන්සි වෙන්න ඕනේ නැහැ එහෙනම්. හරි. එතකොට මේ ඒක තමයි තියෙන්නේ කියන්නේ. හරි. හරි. අපි එමු මේ ඊළඟ කතාවට.